ඉතින් පින්වතුනි මේ පාරමී ධර්ම කියනකොට ඒක තවත් ක්‍රමයකින් අපිට තේරුම් ගන්නකොට අපි කිව්වා නිවනටපත් වෙන්නට තියෙන ආසන්නතම කාරණාව මාර්ග ඥාන. ඒ මාර්ග ඥානයටපත් වෙන්නට විදර්ශනාව. ඊට කලින් සමාධිය, ඊටත් කලින් සීලය, ඊටත් කලින් ධර්මඥානි සියල්ලටම මුලින් දානය. ඒ වගේම අතහැරීම. මෙන්න මේ කියන සියලු ගුණ ධර්ම බොහෝ කාලයක් ප්‍රගුණ කළ යුතුයි. අපිට හැමදාම එකපාරම විදර්ශනා වඩමින් මේ සියල්ල කරන්න බෑ. ක්‍රමානුකූලව අර ගුණ ධර්ම කාලයක් තිස්සේ ප්‍රගුණ කරගත යුතුයි. එහෙනම් නිවන් දැකීම කියන ඒකායන අදිෂ්ඨාන, ඒකායන අභිප්‍රාය හිතේ තියෙන කෙනා මේ ජීවිතේ පුරාවට, සසර පුරාවටම තමන්ගේ ජීවිතයේ හරි ක්‍රමයකට හැඩගස්වා ගත යුතුයි. බොහෝ දිනාට ඇති වෙන හැඟීමක් මේ ජීවිතේම නිවන් දකින්න ඕනි කියලා. ඒක ඊටාම හොඳ සංකල්පයක්, ඊටාම හොඳ උනන්දුවක්. නමුත් එහෙම ප්‍රාර්ථනා කරා කියලා බොහෝ අයට ඒක අධිගමනය කරගන්නට වෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේක බැරෑරුම් බාරදූර කර්තව්‍යයක් නිසා. බොහෝ දෙනා නිවන් දකින්න ප්‍රාර්ථනා කරගෙන කටයුතු කළාට මේ ජීවිතේ නිවන් දකින්නේ නැහැ. ඒක තමයි ලෝකයේ සත්‍යය. ඉතින් අපි කරන්නට ඕනි මේ ජීවිතේ ලැබුණා හෝ මේ ජීවිතේ නොලැබුණා අපි ඒ කටයුත්තට උත්සාහවන්ත විය යුතුයි. විශේෂයෙන් බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවක ඒ සඳහා ධර්මඥාන ඇති කරගෙන විදර්ශනා ඥාන දියුණු කරගන්නට, සමාධිය වඩන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මේ පාරමී කියන එකෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් අපේ ජීවිතය දීර්ඝ කාලීනව හැඩගස්වා ගැනීම. පාරමිතා පූර්ණණය කරන එක අපේ ජීවිතයට ඇති කළගත යුතුයි. අපි නිර්භය කිය යුතුයි මම පාරමිතා පුරන මිනිසෙක්. නැත්නම් Tamanටම කියා ගන්නට ඕනේ මම පාරමිතා පුරන්නට ඕනේ. නැත්නම් ගොඩක් වෙලාවට මේ පාරමිතා පූර්ණණය කියන එක පොත්වල තියෙන උතුම් සත්‍යයන් විසින් පමණක් සිද්ධ කරන, බෝධිසත්වයන් විසින් පමණක් සිද්ධ කරන ක්‍රියාවක් ලෙසයි අපි හිතන්නේ. එහෙම නෙවෙයි පින්වතුනි. අපි බුද්ධ පූජාවක් පැවැත්වුවත් ඒක පාරමිතාවක්. අපි ධර්මයක් ශ්‍රවණය කළත් ඒක පාරමිතාවක්. දැන් මේ පොයි දවස් සිල් ගැනීමත් පාරමිතාවක්. ඒ වගේම අමුදරුවන් හොඳින් පෝෂණය කරමින් ජීවිතයේ යහතින් පැවැත්වීමත් පාරමිතාවක් කුසල අධ්‍යාසයෙන්. ඒ විදිහට ඒ කටයුතු සිද්ධ කරනවා නම් අපි පාරමී පූර්ණේ තමයි සිද්ධ කරගෙන යන්නේ. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්නට හිතා ගන්න අපි හැමදෙනාම නිවන් දකින්නට ප්‍රාර්ථනා කරනවා නම් අපි හැමෝම පාරමිතා පුරන බෝධිසත්වවරු. ඒක සම්මා සම්බුද්ධත්වයේ, පසේ බුද්ධත්වයේ, අරිහත්ත්වයේ කියලා බෙහෙදයක් නැහැ. හැමදෙනාම බෝධිසත්වය. මොකද්ද බෝධිය කිව්වේ? තුන්තරා බෝධිය. සම්මා සම්බුද්ධත්වයේ, පස්සේ ප්‍රත්‍යේක බුද්ධත්වයේ, අරිහත්ත්වයේ කියන මේ බෝධීන් වලට මාර්ග ඥානයන්ට, ඵල ඥානයන්ට පත් වෙන්නට කටයුතු කරන පිරිස කියන එකයි පාරමිතා පුරන පිරිස කියලා කියන්නේ. එහෙනම් මේ පාරමිතා පූර්ණේ, පාරමිතා කියලා කියන්නේ අපේ ජීවිතයේ, එදිනෙදා ජීවිතේ අපි ඇති කරගත යුතු අදිෂ්ඨානයක්. අපි කරගත යුතු ක්‍රියාවක්. ඒ නිසා ජීවිතයේ සැලසුම් කරනකොට මුළු ජීවිතේම පාරමිතා ජීවිතයක් වෙන ලෙස අදිෂ්ඨාන කරගන්නට ඕනේ. තමන් රැකියාවක් සිද්ධ කරනවා නම් ඒ රැකියාව තුළින් මුදල් ධනෙ උපයාගෙන තමන්ගේ අමුදරුවන් හොඳින් යහතින් පෝෂණය කරමින් පුත්තදාරස්ස සංඝහ කියන ඒ මංගල කරුණ පූර්ණණය කරනවා නම් ඒකත් පාරමිතාවක් වෙනවා හරියට නුවණින් සිද්ධ කළොත්. ඒ වගේම තමන් ධර්මයේ ප්‍රචාරණ කරන කටයුතු ආදී සිද්ධ කරනවා නම් ඒකත් පාරමිතාවක්. සමහර රැකියාවන් තියෙනවා. ඒ රැකියාවන් වල නිරත වෙනකොට අපිට කුසල්මයි කරන්න පුළුවන්. දැන් උදාහරණ වෛද්‍ය රැකියාව බලන්න. ඒ වෛද්‍ය රැකියාවේදී අපි එන රෝගීන්ට ප්‍රතිකාර ආදී සිද්ධ කරනවා. ඒකට මුදලක් ගන්න එක වෙනම දෙයක් තමන්ගේ ජීවත් වීම වෙනුවෙන්. නමුත් අපි කරුණා දයාසයෙන් ඒක සිද්ධ කරනවා. මේ අපිට පාරමිතා බවට පත් කර ගන්නට පුළුවන්. ඒ වගේම අපි මොනවා හරි වැඩක් සිද්ධ කරනවා නම් ඒ වැඩේ නමුත් හරියට ක්‍රමානුකූලව පිළිවෙලකට සිද්ධ කරනවා නම් අපේ හිතේ හුරුවක් ඇති වෙනවා යම් කිසි කෘත්‍යයක් මනාකොට නිම කිරීම සඳහා. ඒවත් එක එක ක්‍රමවලට පාරමිතාවන්ට යම් ක්‍රමවලින් උපනිශ්‍රේ භාවයට පත් වෙනවා කියලා මතක තියාගන්න. ඒවා අපි ඉදිරි දේශනාවලදී ඒ පාරමිතාවන් ගැන වෙනම කතා කරනකොට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අපේ ජීවිතේ සාර්ථකව හැඩගස්වාගෙන මෙලව දියුණුව, පරලොව සුගතිය, කෙලවර නිවන, අනුන්ගේ යහපත, තමන්ගේ යහපත ආදී සඳහා කුසලසිත පෙරදරි කරගෙන කටයුතු කරනවා නම් අපිට ඒ සියල්ලක්ම පාරමිතා බවට පත් කර ගන්නට පුළුවන්. ඒ නිසා අපි අදිෂ්ඨාන කර ගන්නට ඕනේ අපේ මුළු ජීවිතේම සිදු කරන සෑම ක්‍රියාවක්ම නිවනට උපකාර වෙන ආකාරයෙන් සිද්ධ කරගන්න. ගෙදරක් යමදුවත්, මිදුලක් යමදුවත් අපි හරියට පිළිවෙලට අනිත් අයට යහපතක් වේවා මේ තුලින් දකින්න අයගේ සිත පහදීවා මට උනත් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නට හැකියාව ලැබේවා කියලා කියනවනම් ඒකට කියනවා වස්තු විසද කිරියතාවය කියලා. ඒ කියන්නේ තමන්ගේ අභ්‍යන්තර බාහිර පිරිසුදු කර ගැනීම. ඒ වගේ ආධ්‍යාත්මික සිද්ධ කරනවා නම් ඒක සමාධි සම්බොජ්ජංගයට, ධම්ම විජය සම්බොජ්ජංගයට උපකාරයි. ඒ නිසා පාරමිතා පූර්ණෙහි තියෙන එක්තරා අංගයක්.
ඒ නිසා හරියට සිද්ධ කරනවා නම් මේ හැම ක්‍රියාවක්ම පාරමිතාවක් කරගන්න පුළුවන්. තමන් අමුදරුවන්ට කෑම ආදිය සංග්‍රහ කරනවා නම් ස්වාමියාට දරුවන්ට අපිට හිතන්නට පුළුවන් මගේ දරුවා මේන් සුවපත් වේවා, මගේ දරුවාට යහපතක් වේවා, ස්වාමියා නිදුක් නිරෝගී වේවා කියන කුසල අධ්‍යාසයෙන් එක සිද්ධ කරනවා නම් ඒක එක්තරා විදිහක දානමය ක්‍රියාවක්, උපකාරයක්. ඒකත් අපිට පාරමිතාවක් කරගන්න පුළුවන්. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මංගල සූත්‍රයේදී පුත්ත දාරස්ස සංඝහෝ කියලා. අමුදරුවන් වෙනුවෙන් හරියට මුදල් උපයනොත් එහෙමයි. ඒ විදිහට ගත්තම පින්වතුනි අපිට මුළු ජීවිතේම නිවන ඉලක්ක කරගෙන කටයුතු කරගෙන යන්න පුළුවන්. ගිහි ජීවිතය ගත කරන අයට බැඳීම් තියෙන නිසා යම් යම් අතහැරීම් කිරීමට අපහසු නිසා මේ විදිහට Taman කරන වැඩේ කරන ක්‍රියාව යහපත් ලෙස, නිවැරදි ලෙස, අනුන්ට උපකාර වන ලෙස, Tamanගේ දියුණුවට උපකාර වෙන ලෙස ක්‍රමානුකූලව සිද්ධ කිරීම පින්වතුනි පාරමිතා ශීර්ෂයට යනවා. දැන් උදාහරණයකට අර කතාවක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා 5 දිනක් බණ ඇහුවා. බුදුරජාණන් වහන්සේ නිස්සරණ ආද්‍යාසයෙන් බණ දේශනා කර ආනන්ද ස්වාමීන් වහන්සේ පවන් සලමින් සිටියා. මේ 5 දිනා බණ ඇහුවේ 5 ක්‍රමයකට. එක මිනිස්සේ මොකද කළේ? පොළව හාර හිටියා. තව කෙනෙක් ගුලි වෙලා නිදාගත්තා. තව කෙනෙක් අත්තක් කොළව වෙලා හිටියා. තව කෙනෙක් අහස දිහා බල හිටියා. තවත් කෙනෙක් ඊටාම සාවධානව බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරා. 5 දිනාම නැගිටලා ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා අනේ ස්වාමීනි මොන ආශ්චර්යයක්ද සම්මා සම්බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා කල්ප ගණනකින් තමයි බුදුවරයෙක් පහළවන්නේ. එවන් වූ අවස්ථාවක බුදුවරයෙක් සම්මුඛයට ඇවිල්ලා 5 දිනක් ඉඳගෙන බණ ඇහුවා. එක මිනිස්සෙක් නිදාගත්තනේ, එක මිනිස්සෙක් පොළව හැරුවානේ, එක්කෙනෙක් කොළයක් සොලෝ හිටින අත්තක් සොලෝ අනිත් කෙනා අහස බල හිටියා. තව කෙනෙක් බණ ඇහුවා. මේ බලන්න මේ මිනිස්යන්ගේ දින විවිධත්වය. ඇයි ස්වාමීනි මෙහෙම දෙයක් වුණේ? ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මේ සියලු දෙනාම සිද්ධ කරේ Tamanගේ පෙර හුරුව තමයි ප්‍රකට කරේ. නිදාගත්ත කෙනා කල්ප ආත්ම ගණනාවක්ම සර්පයෙක් වෙලා හිටියා. මේ ළඟ ආත්ම ගණනාවක්ම. පොළව හාරපු කෙනා ගැඩවිලෙක් වෙලා හිටියේ. හුරුවට තමයි පොළව හැරුවේ. සර්පයා ගොළු වෙලා නිදා ගන්නවනේ. ඒ නිසා සර්පයා වෙච්ච කෙනා ගොළු වෙලා නිදාගත්තා. අත්ත හොලව හිටපු කෙනා වඳුරෙක් වෙලා හිටියා ආත්ම ගණනාවක්ම. අහස දිහා බල හිටපු කෙනා නක්ෂත්‍රය ඉගෙනගෙන තිබුණා. මේ හොඳට බණ ඇහුව කෙනා බ්‍රාහ්මණයෙක් වෙලා ආත්මව ගණනාවක්ම හොඳින් සාවධානව වේදේ ඉගෙන ගත්තා. දැන් බලන්න පින්වතුනි ඊට පස්සේ දේශනා කරන ආනන්දය මේ ධර්මය අහපු අයගෙන් ඒ සාවධානව බණ අහපු සසර වේදේ ඉගෙන ගත්ත කෙනා මාර්ගඵල අධිගමනය කරලා තමයි මේ තැනින් පිට වුණේ. බලන්න පින්වතුනි වේදය කියලා කියන්නේ ලෝකයේ දෙවියන් විසින් මැවූ බව සඳහන් වෙන දේව නිර්මාණවාදයේ පදනම් වෙච්ච බුදුදහමේ හැටියට වෙනස් ධර්මයක්. ඒක සම්‍යක් දෘෂ්ටියක් ලෙස ධර්මයේ පිළිගන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු ආත්ම භාව ගණනාවක්ම වේදේ ඉගෙන ගත්තා. නමුත් හරියට ඉගෙන ගත්තා. හොඳ අවධානයෙන් ඉගෙන ගත්තා. මොකද වේදේ අහනකොට කටපාඩමින් දරාගෙන ආපු නිසා හොඳ අවධානයෙන් වේදේ අහලා හුරුව තිබුණා. බලන්න පින්වතුනි මේ වැරදි ධර්මයක්. නමුත් ඉගෙන ගන්නකොට ඒ තිබිච්ච අවධානයේ දෙන ගතිය හුරුව ඒ කියන්නේ සාවධාන බව ආදී ඔහුට උපකාර වුණා. සම්මය දෘෂ්ටිය ශ්‍රවණය වෙනකොට බුදුවරයෙක්ගේ ධර්මයේ ශ්‍රවණය කරනකොට සාවධානව ඒක අහලා නිවන් දකින්නට. එහෙමනම් ඒ වගේ ක්‍රියාවක්, ඒ වගේ කෘත්‍යයක් සිද්ධ කිරීමත් නිවනට යම් ක්‍රමයකට උපකාර වුණා නම් අප ජීවිතයේ ධාර්මික රැකියාව කරන අය වශයෙන් ඒ රැකියාව ඉතා ඕනෑකමින් ඊටාම සාර්ථක ලෙස අනුන්ට උපකාර වෙන ලෙස නුවණ යොදවලා කරනවා නම් අන්න ඒක තුල අප තුල ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා. ඒ නිසා ඒ වගේම gedara dore වැඩපළ කරනකොට අපේ පවුලේ අයට, තමන්ගේ පවුලේ අයට යහපත සිත ශාන්තිය වෙන විදිහට හිතලා ගැඹුරින් කල්පනා කරලා සිද්ධ කරනවා නම් ඒක තමන්ගේ නිවනට මහත් උපකාරයක් වෙනවා. ඒ නිසා පින්වතුනි පාරමිතා පූර්ණේ කරන අය වශයෙන් තමන්ගේ මුළු ජීවිතයම පාරමිතාවන්ට බර කරලා සෑම ජීවිත අංගයක්ම පාරමිතාවක් වෙන ආකාරයෙන් සිද්ධ කරගන්නට අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ නිසා දැන් කරුණු කීපයක් පාරමිතා කියන එක හැඳින්නුවා. මොනවද පාරමිතා කියන්නේ? ඒ වගේම අපේ ජීවිතේ පාරමිතාවන්ගෙන් පුරාගත යුතුයි කියන එක අපි තේරුම් ගත්තා. ඒ නිසා පාරමිතා යනු පින්වතුනි දීර්ඝ කාලීන ජීවිත සැලැස්මක්. දීර්ඝ කාලීන සංසාරේ සැලසුම් කර ගැනීමක් තමයි පාරමී කියලා කියන්නේ. විදර්ශනා ඥානයත් ඒකට ඇතුළත්. පාරමිතා කිව්වම මාර්ග ඥානයෙන් මෙහා තියෙන සියලුම ගුණ ධර්ම, නිවනට හේතු වෙන සියලුම ගුණ ධර්ම පාරමී ගණයටපත් වෙනවා. ඒ වගේම
කිසිම සැකයක් නැතුව කිසිම පැකිලීමකින් තොරව බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නට ඕනේ මම නිවන් දකින්නට පාරමිතා පූර්ණේ කරන කෙනෙක් කියන එක. ඒ තුළින් තමන්ගේ හිතටත් එනවා තමන් ගැන ගෞරවයක්. ඒක ඊටාම වැදගත්. ඒකට කියනවා ආත්ම ගෞරවය කියලා. තමන්ට තමන් ගැන ගෞරවයක් තියෙන්නට ඕනේ. අද සමහරලාට අපි හිතනවා නිතරම මම මෝඩයි මට කරගන්නට බෑ. මම මේ වගේ ගුණ අනුගුණ තියෙන කෙනෙක් වගේ හැටි දන්නේ මමයි කියන අපේ තුල අභ්‍යන්තරයේහි ලොකු හීනමානයක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට ඇති වෙන්නට පුළුවන්. නමුත් Tamanටම Taman කියා ගන්නවා නම් මම පාරමිතා පුරන කෙනෙක්. මම දවසක දක්ෂිනේය වෙන්න යන පුද්ගලයෙක්. මම දවසක ලෝකයාගෙන් වැඳුම් පිදුම් ලබන මට වදින පුදන කෙනෙක් ස්වර්ග සම්පත් නිවන් සම්පත් ලබා දෙන්නට තරම් ගුණ මහත්යක් අනාගතේ ඇති කර ගන්නට ඕනේ පාරේ ඉන්න කෙනෙක් කියලා හිතනකොට අන්න ලොකු වගකීමක් Taman තුළට එනවා. Taman තුළ ලොකු බරක් හිතට දැනෙන්නට. ඒ බර කියලා කියන්නේ ඒක තමයි වගකීම. ඒ තමයි ආත්ම ගෞරවය. ඒ තමයි පින්වතුනි වැදගත් පරිණත මිනිසෙකුගේ පරිණත කාන්තාවකගේ තියෙන ගති ස්වභාවය. ඉතින් ඒ නිසා මේ පාරමිතා පූර්ණයේ පිළිබඳ මේ වගේ ආකල්පමය වෙනසක් අපි මුලින්ම ඇති කරගත යුතුයි.